Hello, guys. I hope you are doing well. In today's lesson, I'm going to teach you 10 different phrases to describe people. Let's get started. පළවෙනි එක තමයි ඔයාගේ යාළුවෙක් කවුරු හරි ඉන්නවනම් නැත්නම් ඔයා දන්න කෙනෙක් කවුරු හරි ඉන්නවනම් හරිම සැහැල්ලුවෙන් ස්ට්‍රෙස් එකක් නැතුව ජීවත් වෙන එයාට අපිට කියන්න පුළුවන් he is super chill and he never gets stressed out. එයා හරිම සැහැල්ලුවෙන් ඉන්නවා ඒ වගේම ආතතියෙන් තොර කෙනෙක් කියලා. දෙවැනියට මම කියලා දෙන්න යන්නේ people person. මේ people person ලා කියන්නේ මිනිස්සුත් එක්ක හරියට ගැටෙන කට්ටිය. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක බොහොම කැමැත්තෙන් ආසාවෙන් කටයුතු කරන මිනිස්සු. She is a real people person. ඇය හරිම මිනිස්සුත් එක්ක ගැටෙන ආසාවෙන් කටයුතු කරන සමාජකාමී සමාජශීලී කෙනෙක්. වෙන්න පුළුවන් he or she has got a great sense of humor. He's got a great sense of humor. He always makes me laugh. එයා හැමතිස්සෙම මාව hina ගස්සනවා. එයාට හරිම හොඳ හාස්‍ය රසයක් තියෙනවා. හතරවෙනි එක තමයි මේ සමහර මිනිස්සු ඉන්නවා කිසිම ලොකුකමක් නැහැ. එයාට මොන දේ තිබුණත් එයා කවදාවත් අනිත් මිනිස්සුන්ව පහත් කොට සලකන්නේ නැහැ. ඒ වගේ අයත් එක්ක අපිට කතා කරන්න හරි පහසුයි. මේ වගේ අයට අපි කියනවා down to earth කියලා. මොකක්ද down to earth? අපිට කියන්න පුළුවන් she is down to earth and very easy to talk to. එයාට කතා කරන එකත් හරි පහසුයි. පස්වෙනි එක තමයි සමහර අය ඉන්නවා පොඩ්ඩක් නැත්තම් කේන්ති යනවා. හැබැයි එයා හොඳ කෙනෙක්. he is a good guy. අපිට කියන්න පුළුවන් he can be a little hot-headed but sometimes he is a very good guy. එයාට සමහර වෙලාවට ටිකක් කේන්ති යනවා. හැබැයි එයා හොඳ කෙනෙක්. අයවෙනි එක. සමහර අය ඉන්නවා හරිම කරුණාවන්තයි, හරිම ප්‍රසන්නයි. ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න අපිට හරිම කැමැත්තක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අයට අපි කියනවා ස්වීට් හાર્ට්ස් ලා කියලා. ඇත්තට මේ ඉන්ෆෝමල් ඉංග්‍රීසි වලින් යෙදෙන යෙදුමක්. ඔයාලට කියන්න පුළුවන් she is a total sweetheart. She is a total sweetheart. හත්වෙනි එක තමයි සමහර අය ඉන්නවා මේ නිතරම සමාජශීලී වැඩ කටයුතු වල නිරත වෙනවා. නිරන්තරයෙන්ම සමාජයේ හා උරෙන් උර ගැටෙමින් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ ගෙදර ඉන්නවට වඩා ඇත්තටම එළියේ ඉන්නේ. එහෙම කට්ටියට අපි කියනවා social butterflies ලා කියලා. ඔයාලට කියන්න පුළුවන් he is bit of a social butterfly කියලා. අටවෙනි එක තමයි සමහර අය ඉන්නවා හැම තිස්සෙම වැඩ. ඇත්තටම එයාලගේ බිසිනස් එක ඕනටත් වඩා වැඩි. එහෙම අයට කියන්න පුළුවන් on the go කියලා. on the go. අපිට කියන්න පුළුවන් she is always on the go. ඇය හැම තිස්සෙම කාර්යබහුලයි. එයාව අල්ලගන්න හරිම අමාරු. 9 වෙනි එක තමයි කවුරු හරි කෙනෙක් තමන්ගේ නිින්ද එහෙම නැත්නම් තමන්ට ලැබෙන විවේකීය මේ දේවල් කැප කරමින් ඊටාම මහන්සියලා වැඩ කරනවා නම් අපි යාලට කියන්නේ hard workers ලා කියලා. ඉතින් hard working කරන මිනිස්සුත් ඔයාගේ අතර ඇති. එයාලට අපිට කියන්න පුළුවන් he is a very hard worker. ඔහු ඊටාම මහන්සි වී වැඩ කරන කෙනෙක්. අද දවසේ ඔයාලට කියලා දෙන අන්තිම ෆ්‍රේස් එක. ඒක තමයි සමහර අය ඉන්නවා එයාලට හිතන දේ වෙලම කියනවා. කිසිම විදියකින් එයා ඒක වක්‍රාකාරව හෝ ඒ විදිහට නෙමෙයි Tamanට හිතන දේ අවංකවම ඇත්තරම කියන මිනිස්සු. ඒ අයට අපිට කියන්න පුළුවන් උදාහරණයක් විදියට she doesn't mince word. She will tell you exactly what she thinks. එයා වචන කඩලා, ඒ කියන්නේ වචන හංගලා මාරු කරලා කියන කෙනෙක් නෙමෙයි. එයාට හිතෙන ඇත්තම දේ ඔයාලට කියාවි. හරි. අද දවසේ මේ ඉගෙන ගත්ත ලස්සන phrases 10 පාවිච්චි කරලා ඔයාට ඔයාගේ අවට ඉන්න මිනිස්සු ගැන කතා කරන්න පුළුවන්. ඉතින් අද informal English lesson එකක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයා මොන හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, ඒ වගේම යාළුවෝ අතරේ share කරන්න. Subscribe for more videos. Have a nice day.